විවේශ් විමේශ් අම්මට සිරි චමියා මොකද තියෙන්නේ? මේ විමේශ් මේ මට මේ පොඩි උපදේශ ටිකක් ඕනේ බං. උපදේශ මගේ ඒ මොකද? මචං මම අවුරුදු ගානක තනිකර සාපෙන් නිදහස් බං. මට ඉන්ස්ටාග්‍රෑම් එකෙන් කෙල්ලෙක් සෙට් වුණා මුතු කිය. අඩේ බත් තියෙන අන්තිමට ගේමක් ගැහුවානේ. දැන් මගෙන් මොකද වෙන්නේ? නේ මෙතන ඕවා කියවන්න බෑ. මෙන්න හිට වරේ. මචං මම යාව හම්බෙන්න යන්න හැදුවේ. හරිද? ඔබ දන්නවනේ බං මට කෙල්ලෝ ඉඳලා නැහනේ. ඔතෙන්ට ගිහින් චාටර් වෙන්නත් බෑනේ බං. ලස්සන්ට යන්නත් ඕනේ. කොහෙටද යන්නේ මොනවද කියන්නේ මොනවද ගෙනියන්නේ? අතෝ මට හිතා ගන්න බෑ බං. ඕහෝ කලබල වෙන්න එපා. පොඩ්ඩක් රිලැක්ස් වෙයන්. හරි මට දැන් කියහන්කෝ ඔබ මොකක්ද ඇඳන් යන්න හිතන් ඉන්නේ? අර මගේ අර මේ කහපාට ටී-ෂර්ට් එක බං. අයියෝ හැමදාම ඔය යුනිෆෝම් එක වගේ ඔය ලබ්බ මන්දින්න එපා බං. පොඩ්ඩක් ඉඳහන්කෝ. මේක මොකක්ද බං? හැබැයි මේකට සෙට් වෙන්නේ බං උඹේ අර පොකට් කලිසමනේ. නේ? මේකට උඹේ වොච් එකත් මරුනේ. ඒ විමේශ් උඹ මෙද්දි උඹේ පර්ෆියුම් එකක් ගෙනින්කෝ බං. හරි දැන් ඔබ හම්බෙන්න යන්න හිතන් ඉන්න කොහෙටද? මං හිතාගෙන නම් හිටියේ අර රාගසිත කියලා ෆිල්ම් එකක් තියෙන බං. අන්න ඒක බලන්න. නෑ. ඒව දැම්ම නෙමෙයි. ඒව දෙතුන් පාරක් හම්බුනාට පස්සේ දැනට මොනවා හරි කන්න එක්කම් පාර. අර ටවුන් එකේ තියෙන බං සුපිරි වඩේ එක ප්ලේන් ටි. අන්න එතෙන්ට එක්ක යන්න. යකෝ බූරෝ. පළවෙනි පාරින් හින්දා පොඩ්ඩක් හොඳ තැනකට එක්කම් ඵලයක්. දැනකට යන්න සල්ලි බං. එයාටත් භාගයක් දාන්න කියන හැම. විලි ලැජ්ජ නැති කතා කියන්න එපා බං. යකෝ බර්ගර් කිං එකට එක්කම් ඵලයක්. එතන buy one get one free offer එකක් තියෙනවා. රුපියල් 950ට. 950ට? ඔව් යකෝ එකට එකක් free. මචං කොල්ලා තනිකර සාපෙන් නිදහස් ඈ. Thank you. මොකද? මං තමයි බං මුතුගේ account එකෙන් උඹට මැසේජ් කරේ. ඒ මගේ fake account එක. ඈ? මොකද බං බය වෙලා ඉන්නේ? කාපන් ඔක. මරු බර්ගර් කෑ. මරු. රහයිද මුතු?